සිත සතුටින් පිරෙන ජීවිතයේ සියලු බාධකයන්ට සාර්ථකව මුහුණ දෙන්න ලැබෙන ප්‍රීතිමත් දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද මේ වීඩියෝ එක අරගෙන ආවේ මගේ උදේවරුව ගෙවුණු විදිය පෙන්වන ගමන්ම ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක් අපේ ආදරණීය අක්කලට, නංගිලට, අම්මලට, ගෘහණියන්ට කියලා දෙන්න. ඉතින් අද වීඩියෝ එක සමහර විට හැම කෙනෙක්ටම එක වගේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කිව්වේ ඔයා ස්ථිර රැකියාවක් කරන මාස් පඩියක් ලැබෙන කෙනෙක් නෙමෙයි නම්. ඒ කියන්නේ මොනවාම හරි ආදායම් මාර්ගයකින් ඔයාට මාසේ එක දවස් වලට මුදල් ලැබෙන කෙනෙක් නම් ඒ මුදල් ටික එකපාරට උනේ මොකක්ද කියලාවත් හොයාගන්න බැරුව හොස් ගාලා වියදම් වෙන එක නවත්ත ගන්න හරිම ලේසි ඉතුරුම් ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපේ මාසික ආදායම අපිට එකවර ලැබුණොත් තමයි ඒක සැලසුමක් ඇතුව අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් එක කෙනාගේ ආදායම් මාර්ගවල අනුව අපිට ඒක හැම වෙලේම හැම කෙනාටම එක විදිහට එක දවස ලැබෙන්නේ නැහැනේ. ඉතින් එක එක්කෙනා කරන රැකියාවේ හැටියට සමහර අයට වරින් වර මුදල් ලැබෙනවා, සමහර අයට දිනපතා, සමහර අයට සතිපතා මුදල් ලැබෙනවා, සමහර අයට මාසෙට 4 වතාවක් මුදල් ලැබෙනවා. ඒ වගේ වෙලාවට මොනවා හරි ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ ඒ මුදල් ටික එක දවසකදී පාවිච්චියට ගන්නකම් ඒ ටික ඉතුරුම් කරගන්න. ඔන්න ඉතින් මේ කතා බහ යන අතරතුර මම ලෑස්ති වෙන්නේ බතක් උයලා කරවල බැදුමක් හදලා හොඳ කඩල වෑංජනයක් හදාගන්න. ඉතින් මගේ කරවල බැදුමයි මගේ කඩල කරියයි හදන විදිය මම මගේ යාළුවොත් එක්ක මීට කලින් ෂෙයා කරගෙන තියෙන නිසා අද මම මේ වෑංජන හදන විදිය මගේ කෑම ලෑස්ති වෙන විදිය ගැන මම ලොකුවට කතා කරන්නේ. ඒ ටික වෙන අතරතුර ඉතින් ඕගොල්ලෝ ඒක හිමීට බලාගෙන මම අද මේ කියලා දෙන වැදගත් දේ අහගෙන ඉන්නකෝ. මුදල් ඉතිරි කරන විදි ගොඩාක් මේ විදි ලෝකෙ තිබුණත් අපේ ජීවන රටාවට ගැලපෙන්න අපිට මුදල් ලැබෙන විදියට ගැලපෙන්න ඒක කරන විදිහක් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුදල් එකතු කරනවායි කියලා අපි අනවශ්‍ය විදිහට පීඩනයකට ලක් වෙන්නේ නැතුව අපේ මුදල් ටිකත් ඉතුරු වෙන විදිහට හරිම ක්‍රමයක් මම සෑහෙන්න කල්පනා කළා. ඉතින් මටත් මගේ ආයතන වලින් සමහර වෙලාවට එකවර මුදල් ලැබෙන අවස්ථා තියෙනවා වගේම සමහර අවස්ථාවලට මගේ පුංචි බිස්නස් වලින් මට වරින් වර මුදල් ලැබෙනවා. ඉතින් මම ඒක එකතු කරන ක්‍රමයක් තමයි කල්පනා කළේ. ඉතින් මට හිතුණා මම මේ හොයාගත්ත දේ ඔයගොල්ලන්ටත් කියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ තෝරන තරම් ඉන්නවා තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන වරින් වර මුදල් ලැබෙන කට්ටිය. ඉතින් ඒ අයට ප්‍රයෝජනයක් වෙන්න තමයි අද වීඩියෝ එකකින් මම මේ දේ කියලා දෙන්නේ. මෙන්න මේ පුංචි දේත් මම මෙහෙම කියන්නම්කෝ. ගොඩාක් වෙලාවට මුදල් ඉතුරු කරන ක්‍රම ගැන කතා කරන්න ගියාම ගොඩාක් දෙනෙක් කියනවා ඉතින් මේක අපි ලෝභකමට කරන දෙයක් කියලා. ඇත්තටම අර පිරිමැස්ම මුදල් ඉතිරි කිරීම වගේ කියන දෙයක් කරපු කෙනෙක්ට කවදාවත් ඒක ජීවිතේ වරදින්නේ නැහැ. ඒකෙන් එයාගේ ජීවිතේට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වම සමහර කෙනෙක් හිතයි ඉතුරු කරලා මැරෙනකම් මේ ටික පොතේ දාගෙන ඉන්න හදනවා. එහෙම අදහසක් නෙමෙයි මේකෙන් අපි ඉතුරු කරනවා කියලා කියන්නේ. ඇත්තටම අපේ මුදල් ටික ඉතුරු කරලා වැදගත් දෙයකට යොදන එක තමයි මෙතනදී අපි කරන්නේ. ඉතිරි කිරීම අර පිරිමැස්ම කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ගොඩාක් වටිනවා වගේම කාන්තාවකගේ අර පිරිමැස්ම ගෘහණියකගේ අම්මා කෙනෙක්ගේ අර පිරිමැස්ම ඉතුරු කිරීම තමයි දවසක පවුලේ දියුණුවට හේතු වෙන්නේ කියලා මම තද බල ලෙස විශ්වාස කරනවා. තමන්ගේ ආදරණීය දරුවන්ට ඉතිරි කිරීම ගැන කියලා දෙන්න. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ ආදරණීය සැමියාට ඉතිරි කිරීමේ අගය කියලා දෙන්න උනත් පුළුවන් වෙන්නේ අම්මා එහෙම නැත්නම් බිරිඳ ඉතිරි කිරීම ගැන ඒ වගේ අවබෝධයකින් හිටියොත් විතරයි. කරවල බැදුමයි වෑංජන ටිකයි ওই විදිහට හැදෙන අතරතුරේ එන්නකෝ අපි අපේ වැඩේ පටන් ගන්න. මේ වැඩෙත් හරියටම කිව්වොත් එහෙම මම කලින් වීඩියෝ එකක ඔයාලට කියලා දුන්න දොඩම් කැටෙන් හදපු පහේ කැටේ මතකයි නේද? අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක්ටත් එක්ක තේරෙන්න මම මේ ගැන කියලා දෙන්නම්කෝ. ඔන්න මම අද දිනේ දාලම වැඩේ පටන් ගන්නවා. මුලින්ම අපි කරන්නේ පොතක් අරගෙන මේ විදිහට ටිකක් ඉලක්කම් ලියන්න පුළුවන් වෙන්න ලොකු කොටු තියෙන්න කොටු 30ක් ගහ ගන්න එක. මම මෙතනදී කොටු 40ක්ම ගහ ගන්නවා. මම කියන්නම් ඇයි මේ විදිහට 40ක්ම ගහගත්තේ කියලා. මගේ වැඩේට අවශ්‍ය වෙන්නේ කොටු 30යි.
ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඔයාගේ බිස්නස් එකෙන් හරි මොනම හරි ක්‍රමයකින් ඔයාට වරින් වර ලැබෙන මුදල් එක්ක ඔයාට දවසකට කීයක් වගේ ඉතුරු කරන්න පුළුවන්ද කියලා. එක දවසකට එක කොටුවක් විදියට අපි මේ හදාගත්ත කොටු 30 ඇතුලේ ඔයාට ඉතුරු කරන්න පුළුවන් විදිය ගැන හිතලා ගුණාකාර විදියට ඉලක්කම් ටික ලියාගෙන යන්න ඕනේ. හරියට අපි අර කලින් පහේ ගුණාකාර ලියාගෙන ගියා වගේ මම තෝරගත්තේ මෙතන 50 ගුණාකාර වලින් එකතු කරනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඕනනම් 30 ගුණාකාර වලින් ඕනනම් 40 ගුණාකාර වලින් පුළුවන් නම් 100 ගුණාකාර වලින් උනත් මේ විදිහට කොටු 30 හදාගන්න. ඔන්න ඉතින් ඇඹුල් දොඩම් වලින් හදාගත්ත රසම රස බීම එකක් බොන ගමන් තමයි ඊතර වැඩ ටික කරන්න ලෑස්ති වෙන්නේ. මම මේකට තෝරගත්තේ දොඩම් කැටයක්. ඒ වගේම මට කතුරක්, සෙලෝ ටේප් එකක් ඕන වෙනවා තව චූටි වැඩ ටිකක් කරගන්න. මීට කලින් මගේ දොඩම් කැටේ බලපු නැති කට්ටිය දැකලා නැති කට්ටිය බලා ගන්නකෝ. මේක මැදින් මේ විදිහට අරින්න පුළුවන් අපිට. ඉතින් කෙනෙක්ට හිතෙනවා නම් මේකට මුදල් දාලා ඔයා ආයි මේ විදිහට ඇරලා ගනි කියලා. ඒ කියන්නේ මාව වගේ ඔයාව ෂුවර් නැත්තම් චුට්ටක් විතර ඔයාට පුළුවන් මේකේ මැද සෙලෝ ටේප් වලින් හොඳට අලව ගන්න. ඉතින් කෙනෙක් හිතයි සෙලෝ ටේප් එකත් ගලවලා මුදල් ටික ගන්න පුළුවන් කියලා. නමුත් අපි එකපාරට මේ වගේ දෙයක් කරන්නේ නැහැනේ. අපි දන්නවා අපි මේකට මුදල් දාන්න ඉතුරු කරන්න කියලා. ඉතින් හදිස්සියට එකපාරම ළඟ තියද්දි ගන්නවා වගේ සෙලෝ ටේප් එකත් ගලවලා එහෙම ගන්න නැහැනේ. ඒකට ඉතින් අපි චුට්ටක් අපි සොයන් විනයක් හදාගන්න වෙනවා. ඒක තේරුම් අරගෙන මේකේ මැද මම හොඳට සෙලෝ ටේප් කරගන්නවා. එතකොට මම හිතා ගන්නවා මාසේ අන්තිමට තමයි මම මේක ගලවලා මුදල් ටික ගන්න කියලා. අන්න අපි දොඩම් කැටේ සෙලෝ ටේප් කරගෙන ඉවරයි. දැන් ඉතින් අපේ වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මෙතනදී මම කරන්නේ මං මුදල් එකතු වෙන විදිය මොන හරි උදාහරණයකට ගමුකෝ මම මොකක් හරි ප්ලාන්ට් නර්සරි එකක් කරන කෙනෙක් කියලා. ඉතින් ප්ලාන්ට් නර්සරි එකෙන් මට දවසට හම්බෙන හැම මුදලක්ම මේ කැටේට දානවායි කියලා මම හිතා ගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මට රුපියල් 1000ක මුදලක් දවසක ලැබුණයි කියලා. ඉතින් එදාට මම කරන්නේ ඒ රුපියල් 1000 මුදල කැටේට දාන්න කලින් රුපියල් 1000 කොටුව කපනවා. ඒක කපල ඉවර වෙලා රුපියල් 1000 පරිස්සමට ඔතලා දොඩම් කැටේට දාන එක තමයි මම කරන්නේ. මේ විදිහට ටික දවසක් කරද්දී අපිට දිගින් දිගටම ආස හිතෙනවා මේ වැඩේ කරන්න. මොකද අපි දන්නවා අපේ දොඩම් කැටේ පිරෙමින් අපේ පඩිය එතන හැදෙනවයි කියලා. මේකෙදි අපි කොටු 30ක් හැදුවට දෛනිකව අනිවාර්යෙන් මේකට දාන්න ඕනි කියලා එකක් නැහැ. හිතන්නකෝ අපිට එදාට මේ මුදලක් මුකුත් ලැබුණ නැහැ කියලා. ඉතින් එතකොට අපිට ඒකට දාන්න විදිහක් නැහැනේ. හිතන්නකෝ ඔයාට දවසකට අපි මේකේ කොටුවක වටිනාකම වැඩියෙන්ම තිබ්බ 1500. ඔයා හිතන්න ඔයාට රුපියල් 2500ක මුදලක් ලැබුණයි කියලා. එතකොට ඔයාට පුළුවන් එදාට 1500 කොටුවයි 1000 කොටුවයි දෙකක්ම කපන්න. ඉතින් ඒ හින්දා මේකේ දවසට අනිවාර්යෙන් දාන්න ඕනි කියලා එකක් නැහැ. ඒ වගේම දවසට කොටු දෙකක් කපන්න බෑ කියලා එකකුත් නැහැ. ඒ නිසාම සමහර විට දවස් 30ට කලින් ඔයාගේ මේ කොටු ටික පිරෙන්නත් ඉඩ තියෙනවා. ඔන්න ඉතින් ඒ වැඩේත් ඔයගොල්ලන්ට කියලා දීලා මම දැන් ලෑස්ති වෙන්නේ මගේ මදුවගේ පුංචි වැඩ වගේකට කොළඹ යන්න. ඔන්න ඉතින් දඩිබිඩිය ලෑස්ති වෙන ගමන් පුටුවට තිබෙන පනාව ගෙනත් දෙන්න කිව්වම ඔන්න ඉතින් මගේ මදුව ඇවිල්ලා මගේ කොණ්ඩෙම පීරලා දුන්නා. සද්ද නැතුව මම හිටියා මොකද එයා දන්නෙත් නැහැ වීඩියෝ එක ප්ලේ වෙනවයි කියලා. මගේ කොණ්ඩේ පීරනවට මගේ කොණ්ඩේ අත ගන්නවට මං ඉස්සර ඉඳන් හරි ආසයි. ගෙදර ඉන්න කාලේ වුණත් මට මතකයි මම චූටි කාලේ අපේ නංගිට කියනවා මගේ කොණ්ඩේට එක හෙයාර් ස්ටයිල් දාන්න කියලා. මොකද මම ඒක කරන්නේ එයාට කියලා මගේ කොණ්ඩේ අත ගාව ගන්න. ඉතින් මදුවත් ලේසියකට අල්ලගන්න වෙන්නේ නැහැ මේ වගේ වැඩකට. ඒ හින්දා මම සත්ත නැතෝ හිටියා මගේ කොණ්ඩේ පීරලා දෙනකම්. ඇත්තම කිව්වොත් අර ඒගොල්ලන්ට ලොකුවට තේරෙන්නේ නැහනේ කොණ්ඩේ දිගට තියෙද්දි යටින් තද්දට පීරද්දි රිදෙනවා කියලා. මේ වෙලාවේ මට හොඳටම කොණ්ඩේ රිදෙනවා. මං ඉතින් ඒ වුණාට එපා කියන්න ලෝභකමට අතින් අල්ලගෙන කොහොම හරි ඉවසගෙන හිටියා කොණ්ඩේම පීරලා දෙනකම්. ඉතින් එක එක කෝලම් කර කර යත් එක්ක ගෙවන මේ වගේ ආදරණීය මොහොතක් කියන්නේ මගේ ජීවිතේට ගොඩාක් වටිනවා. ඉතින් මේ විදිහට කැමරාවක වුණත් ඒක මට වීඩියෝ කරගන්න පුළුවන් වුණාම හැමදාම මගේ නාලිකාවේ තියෙද්දි මට වුණත් ඒක බල බල සතුට වෙන්න මං හරි ආසයි. ඉතින් මං හිතන්නේ අපේ ජීවිතේ අපේ සතුට කියන්නේ ඒ දේ තමයි නේද?
ඔන්න ඉතින් අපි දෙන්නගේ මලකෝලන් ඔක්කොම ටික ඉවර වෙලා මම දැන් දඩිබිඩි කොණ්ඩේ ගොතා ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මදොත් එක්ක ගැටික් කඩාගත්ත නිසා මට ලේසි වුණා ඉක්මනට කොණ්ඩේ පීර ගන්න. ඉතින් ගමනක් යද්දී කොණ්ඩේ ටිකක් ගොතා ගන්න මං හරි ආසයි. උඩ ඉඳලා කොණ්ඩේ ගොතා ගත්තම ඇත්තටම හරි පහසුයි. නැත්තම් අපි එළියට යන්නේ දවල් වෙලාවක නිසා දාඩිය දැම්මම හරි කරදරයිනේ. ඉතින් ඔන්න දඩිබිඩියේ කොණ්ඩේ මම ගොතා ගත්තා. මං හිතන්නේ දිගට තියෙන කොණ්ඩයක් තියෙන ගෑන් ළමෙක් මේ විදියට කොණ්ඩේ ගොතා ගත්තාම අපිට පහසුයි වගේම මේකෙන් කොණ්ඩේ නාස්ති වෙන්නේ නැහැ. හරි. ඔන්න මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් අපි දෙන්න ගමන යන්න පිටත් වුණා. කොළඹ යන්න කියලා මම කිව්වනේ. ඉතින් කටුනායකේ ඉඳලා අපිට හයිවේ දාලා යන්න පුළුවන් නිසා පැය එකමාරක විතර ගමනක් විනාඩි 20න් අපිට ඉක්මනට යන්න පුළුවන් වුණා. අපි දෙන්න අද යන්නේ මට්ටක්කුලි HND එකට. එතන තමයි මගේ මහත්තයා ඉගෙන ගත්ත තැන. ඉතින් එයාගේ විශේෂ දවසක් ළඟ එන නිසා ඒකට අවශ්‍ය දේවල් ටිකක් ලෑස්ති කරගන්න තමයි අපි ගියේ. ඉතින් මේ විශේෂ දවස ගැන මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්. එදාට vlog එකක් ගේන්න මම හිතාගෙන ඉන්නේ. ඉස්සර නම් ඉතින් ට්‍රේනින් කාලේ කොළඹ නිතරම ආව ගියාට දැන් සෑහෙන දවසකින් තමයි අපි දෙන්නම කොළඹ ආවේ. ඉතින් මේ දේවලුත් මතක් කරගනිමින් වටපිටාවේ ලස්සන බලමින් අපි දෙන්න අපේ ගමන ගිහින් ආවා. ඉතින් එහෙනම් අදට මගේ වීඩියෝ එකකින් මම යන්නයි ලෑස්ති වෙන්නේ. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දුවෙන් මං ගිහින් එන්න. ඔයාලා හැමදිනාටම තෙරුවන් සරණයි.